ඔන්න මගේ ආදර යාළුවනේ. අද ලස්සන කතාවක් කරගෙන එන්නේ. මම මේ ඉන්නේ යාළුවනේ හික්කඩුවේ. මේ ඉන්නේ මගේ යාළුව දෙන්නෙක්. එක්කෙනෙක් ලින්ඩා, අනිත් යාළුවා වෙනසා. එයයි මමයි මගේ චූටි පුතයි අපි නුවරින් නැගලා මාතර කෝච්චි ගියා හික්කඩුවේ. හික්කඩුවේ ගිහිල්ලා මෙහෙම රඟපාන්න බෑ. මගේ අක්කා කෙනෙක් ඉන්නවා. එයාගේ උදව්ව ඇතුව තමයි අපි මේ වෙරළට බැස්සේ. නැත්තම් කොහොමද යාළුවනේ කොහෙවත් ගිහිල්ලා මේ වගේ රඟපාන්නේ? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ වෙරළේ මාළුයි ඒ වගේම පිටරටින් එන විදේශිකයනුයි තමයි මේගොල්ලන්ගේ ආදායම වෙලා තියෙන්නේ. අපි කොහොමද ඒගොල්ලන්ගේ වෙරළට ගිහිල්ලා රඟපාන්නේ? ඒත් ඉතින් ඒගොල්ලන්ගේ උදව් ලැබුණා කියන්න තමයි මම මේ හදන්නේ. ඒගොල්ලත් එක්ක එකතු වෙලා හරියට යාළුවට මම උදව් කරා. මම මේ කරන්නේ ඒගොල්ලන්ට තැඹිලි විකුණලා දෙනවා. තැඹිලි ගෙඩියක් රුපියල් 500යි. කමන්නේ යාළුවනේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ එහෙමනේ ඉතින් නේද? ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මේ ඉන්නේ කැස්බෑවෝ. කැස්බෑවෝ 5 දෙනෙක්ම එදා ආවා. එදා ලස්සන දවසක්. හික්කඩුවේ වෙරළ කියන්නේ හරිම ලස්සන වෙරළක්. ඉතින් ඒ කැස්බෑවන්ට කෑම දෙන්නත් පුළුවන් අපිට. කෑම දෙන්න නම් ඒ අංකල්ලට අපි කීයක් හරි දෙන්න ඕනේ. පහවදා උදේම නැගිටලා ගියා මාළු බාන තැනට. මේ තියෙන්නේ එතන වෙරළ ළමයි අනිත් වෙරළට වඩා හරිම ලස්සනයි. ඉතින් මේකේ අත්දැකීම ගන්න එන්න ඕනේ. ඉතින් ආපු නැති ළමයිට මම කියන්නේ එන්න කියලා. ඉතින් මේ බලන්න අපි ගිහිල්ලා අපේ කට අත සංවරව තියාගෙන තමයි මේවට බැස්සේ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ වගේනේ. ඒකට අපි ගරුත්වයක් දක්වන්න ඕනේ. එහෙම නැති තැන ඒගොල්ලන්ට තරහ යන්නත් පුළුවන්. ඇත්තනේ ළමයි. ඒගොල්ලෝ ගොඩාක් වෙහෙස මහන්සි වෙලා තමයි මේ රැකියාව කරන්නේ. ඉතින් මගේ නම් ලොකු ගරුත්වයක් තියෙනවා. ඒකමයි මම මේ ඔයාලටත් මගේ අත්දැකීම ගේන්නේ. මෙන්න මේ අක්කයි අයියයි තමයි අපිට උදව් කරේ. ඒගොල්ලන්ගේ නවතින්න පාතන් තියෙනවා. ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. මේ බලන්න මේ ඉන්නේ මාළුවෝ. ඉතින් මමත් ලොකු මාළුවෝ ගත්තා. ඒ විතරක් නෙවෙයි මම ලොකුම මාළුවෙක් අරගෙන කපලා ඒගොල්ලන්ට වෙළඳන් කරන්නත් උදව් කරා. මෙන්න මේ මාළුවා බලන්නකෝ. මෙයා මම කිරන්න දෙනවා. කිරන්න දෙන්නේ මොකකටවත් නෙමෙයි. මේ මාළුවා ගන්න ආව එක්කෙනෙක්. එයාට අපි ඒ ප්‍රමාණයට කිරලා ඒක දැන් මම කපලා දෙන්න තමයි යන්නේ. ඉතින් ආදෝ ඉන්නවා. මම මේවා ගැන දන්නේ නැති මාළුවෝ ගැන ඒවා ගැන දන්නේ නැති දේවල් ඔයාලට කියන්න යන්නේ නැහැ. මගේ අත්දැකීමත් පළවෙනි අත්දැකීම මේක. ඉතින් මේ මාළුවා මං කපලා දුන්නා. ඒගොල්ලන්ට උදව් කරන නිසා ඒගොල්ලෝ ගොඩාක් කැමති වුණා. මම ඉතින් හරියට ඇත්තටම මහන්සි වෙලා මේගොල්ලන්ට උදව් කරා. අන්න බලන්නකෝ. ඉතින් මේ මාළුවෝ ඉන්නවා. ඒ වගේම මේවා ආරක්ෂා කරගෙන ඒ ගොඩක් අය ඉන්නවා මෙතන. මම දන්නේ නැති කතන්දර ගොඩක් තියෙනවා මේ වෙරළේ. වැල්ලේ මාළුවොත් එක්ක. ඉතින් ඒවා කතා කරන්න තරම් මට අත්දැකීම් නැහැ. මම මේ මාමත් එක්ක තමයි මේ වැඩේ හරියට කරේ. මාමලා දෙන්නෙක්ම හිටියා. ඒ විතරක් නෙවෙයි මෙතන විතරක් නෙවෙයි තව මාළු විකුණන තැන් කීපයක්ම තිබුණා. මෙතන විතරනේ යාළුවනේ මට ඉතින් හිතට ඇල්ලුවේ මේ මාමත් එක්ක මං හරියට මාළුවෝ කපලා සුද්ධ කරලා විකුණුවා. මේ බලන්නකෝ ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. හික්කඩුව කියන්නේ හරිම ලස්සන වෙරළක් තියෙන ප්‍රදේශයක්. ඉතින් මටත් පොඩි ගාණක් ඇත්තටම ලැබුණා. මටත් ඉතින් පොඩි ගාණක් ලැබුණා. අන්න බලන්නකෝ මමත් හිටිය දවසක් විතරම ඒගොල්ලොත් එක්ක ඒ වැඩේට බැහැලම. ගැහණු පිරිමි කියලා නෑ ළමයි. මේ වගේ අත්දැකීම් අපේ ජීවිතේ ලබන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මේ ඔන්න පිළිවෙලකට ඒ ටික දුන්නාම ඉක්මනින්ම අරගෙන ගියා. මේ තියෙන්නේ තව මාළුවෙක්. හොඳට ඒකටම ගැලපෙන පිහියක් තියෙනවා. වතුර බාල්දියක් තියෙනවා. ඒ වගේම ලේසි වැඩ කරන්න හොඳට කැපෙන පිහිවල් තියෙනවා. උදව්වටත් කට්ටිය ඉන්නවා. මේ හැම ඔක්කොම අයින් කරලා හොඳට කපලා දුන්නා. අපිට බැරි වැඩක් නෑ කියලා හිතුණා යාළුවනේ මට. මේ ඉන්නේ සමහර වෙලාවල් වලට ආන්දෝ ඉන්නවා. මේ බලන්නකෝ මං ආසාවටත් එක්ක ඒගොල්ලෝ අල්ලලා කැපුවා.
මේ ඊට පස්සේ අපි ගියා වෙනත් පැත්තකට. මේ පැත්ත නම් හරි පාළුයි යාළුවනේ. මේ බලන්නකෝ මට ජීවිතේ හරිම පාළුවක් වගේ පැත්ත දකින්නකොට දැනුනේ. මට ගෙදර ඇවිල්ලත් හැම වෙලාවෙම මේ පැත්ත මතක් වෙනවා. ලස්සනට ගල් ලොකු ගල් කුල්නු නේද? ගල් තිබුණා. අපි ඒවට නගින්න ගියේ නෑ. නගින්න දුන්නෙත් නෑ. ආරක්ෂාවක් ඕනනේ. ඉතින් මේ බලන්නකෝ. ඒවට ගිහිල්ලා වැටුනොත් එහෙම කොහෙට වැටෙයිද දන්නෙත් නෑ. හුළඟක් තියෙනවා. මෙතන මාළුව බානවා මාමලා දෙන්නෙක්. ඉතින් මේ වගේ තැනකට වෙන්න ඇති සුනාමි කාලේ වතුර ඇවිල්ලා දන්නේ නැතුව ගිහිල්ලා ඉන්නකොට එකපාරට යට උනේ. මට ඒවත් මතක් වුණා යාළුවනේ. හරිම ලස්සනයි.